දැන් උපාසක මාත්‍යාට මැරෙන මොහොතේ මොනවාරි ගෙනියන්න හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? ගෙනියන්න බෑ කියලා ස්ථිර වශයෙන් දන්නවනේ. ඒ නිසා ඒක ගෙනියන්න හිතෙන්නේ නැහැ. ඒක තමයිලු ඒ සිත. ඒ අවබෝධ සිත ඒක. අවබෝධ නැති සිත දක්න් ටිකන්න. ලොකු එකට ලියපන් ඉස්සරහා ගාලා ලොකු එකට ලියපන්. මොනෝ ඉස්සරහා ගාලාද? අපි දන්නේ නැහැ මොකක්ද ඉස්සරහා. බලනකොට වෙලේ ට්‍රැක්ටරේ ඕම දාපු ගමන්ම හාන්න පුළුවන් ඉස්සරහා කළ ලොකු එකට ලියන්න කියනවා. හරි අපි ලොකු එකට නෑ දැන් ලියපන් කියලා කියනවා. පොඩි එක නෑ ඌට දෙන්න එපා මොකද මගේ මල්ලිට දෙන්න පිටිපස්ස කැල්ලකින්. ඇයි එයාට තේරෙනවා මට ගෙනියන්න බැරි වුණාට එයාට ගෙනියන්න පුළුවන්. මම මේ දාලා යනවා මේ බින් හංගලක් මට ගෙනියන්න බෑ. අනේ මගේ ලොකු එකාටත් ඕක වෙනවා. පොඩි එකාටත් වෙනවා මුන්ට ගෙනියන්නත් බෑ. මම මේක අල්ලාගෙන හිටියා වාගේ මුණු දුස්ති වලට මේක අල්ලාගෙන ඉන්නවා. මම ගෙනියන්නේ නැහැ උන්ටත් ගෙනියන්න බෑ මේව අත්තරින්ද කියපල්ලා බුදුන් සරණ යන්න කියපල්ලා මාන වෙන්න ඒක කියන්නේ නැහනේ. මට ගෙනියන්න බෑ ප්‍රශ්න නැහැ උඹලාට ගෙනියන්න පුළුවන් අල්ලගනින්න. ඕන් දැන් මේක බෙදාගනින්න. ඒ දෘෂ්ටි ඒ නිසාම ලියා පෙරේත ලෝකෙ ඉපදෙන්නේ. අන්තිම මොහොතේ සැබෑව දකින්නේ නැහැ. අන්තිම මොහොතේ හරිදේ නිවැරදි දේ හරියට තේරුම් ගන්න නැහැ. යට හිතෙනවා ඒක. ඒ මාර්ගඵලලාභින්ගේ සකෘදාගාමි අනාගාමි කියන දෙන්න ශ්‍රේෂ්ඨයි සෝතාපන්න කෙනත් ශ්‍රේෂ්ඨයි මේ කියන මාර්ගඵලලාභින් තුන්දෙනාගේම මානසිකත්වය අන්තිමට අවබෝධයකින් යුක්තයි. අවබෝධයකින් යුක්තයි. සමහර සෝතාපන්න කට්ටිය නැති වෙනකොට පොඩි හිනාවක් ගන්න තපස්වරුන්ගේම මම දැකලා තියෙනවා. මුනිවරුෙම ඒ අන්තිම මොහොතේ හරි හිනාවක්. ඒක ගොඩාක් දුරට ශ්‍රාවකයෝ කකුල තමයි අත ගන්න. ඔළුව අල්ලන්නේ කකුල අත ගන්න පිළිමදින. ස්වාමීනි සිනාවට හේතුව මොකක්ද? මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. ඒක දකින අපිටත් අයිති නැහැ. මේ අන්තිම ටික දැන් තමයි තේරුනේ. කියලා මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. ඒක දකින්න කෙනාට එයාට අයිතිත් නැහැ. හැබැයි අපි හිතන අපිට අයිතියි කියලා. ඒක කැඩෙන්නේ දැන්ලු. ඒ සතුටේ ඉනාව. එතකොට එයා ගොඩාක් දුර බ්‍රහ්ම ලෝකේ යනවා. බ්‍රහ්ම ලෝකේ යනවා. ඇයි මේ ලෝකේ අපිට මේ පරම සත්‍ය කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මොනවා වැළඳුවත් වැඩක් නැහැ. පැය 6ක් යනකොට අසුචි වෙනවා. කොච්චර තරුණ කෙනෙක් බැන්දත් වැඩක් නැහැ. වයසට යනවා. මාලිගා ඇදුවත් වැඩක් නැහැ. අවුරුදු 10 මෝස්තරේ පරණයි. අලුත් ඩිසයින් එනවා. අලුත් මෝස්තර එනකොට මේකට පරණ කාලේ රජ කාලේ එකක් වගේ මේක නටමුන් වෙලා යන පරණ වෙලා ඩිසයින් එක පරණයි මෝස්තරේ පරණයි ගෙවල් දොර පරණයි ඒවා කැඩෙනවා බින්දිනවා හිරියනවා කඩම් වැටෙනවා දි รา පත් වෙනවා තෙමෙනවා කොච්චර හයියට ශක්තිමත් වෙන සම්ඩෝ පෙන්නුවත් වැඩක් නැහැ අන්තිම කාලේ යන්නේ රෝද පුටෙන් ඇරමිටින් මේක තේරෙන්නේ නැහැ මිනිසුන්ට මෙන්න මේ ඇතිවීම පැවතීම දි รา පත් වීම විනාශ වීම මෙන්න මේ ස්ටෙප් 4 මේ සතරමා නිමිති මිනිස්සු සිහි කරන්නේ කරදරයක් දුකක් ආපු වෙලාවට සන්තෝෂයෙන් ගිහලා මිනිස්සේ බෝධියට වතුර දාලා වැඳලා මම ගොඩාක් සන්තෝෂයෙන් මට මොකුත් ප්‍රශ්න නැහැ කරදර නැහැ නිරෝගීමත් ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ පීඨ නිසා මට මේ දේවල් තියෙන එහෙම කියනවානේ මූට කිරියම්මා උත්පල වෙන්න ඕනේ කිරියත් අර දත් කැක්කුම් වෙන්න ඕනේ දරුවා විභාගේ ෆේල් වෙන්න ඕනේ වීසා රිජෙක්ට් වෙන ඕම් කලගෙඩි 9ක් විතර අරගෙන ගිහලා බෝධිය ළඟ හඬනවා කලයට වඩා වතුර කඳුළු වලින් වැටෙනවා අඬාගෙන බෝධිය බදාගෙන කෑ ගාලා තමයි උප්පිරිත් පාන් පට්ටු කරන්නේ ඇයි ඒක තේරුම් ගන්නෑ විභාගයේ පාස් වුණත් මැරෙනවා ෆේල් වුණත් මැරෙනවා කෝටි 25 කම්බ කරලා ඉතිරතම් පද දැම්මත් මැරෙනවා සතපාක් අතේ නැති වුණත් මැරෙනවා මේක තේරුම් ගන්න බෑ. අර දකින්නේ මේ සල්ලි තිබුණාම ලස්ස 25ක් විතර මාසෙට පොලි හම්බුනම මැරෙන්නේ නැහැ. එයා එමෙ හිතනවා මැරෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා. මේක දකින්නේ මේ ලෝකේ කෝටි කොච්චර හම්බ කෙරුවත් සෑයීමටපත් වෙන්නේ නැහැ. මෙන්න මේක දකින්නේ දකින්න සෑයීමටපත් වෙන මිනිස්සිත. උන්දම ලස්සනම කෙනාටනේ පෙම් බැඳෙන්නේ. නේද? අකමැත්තෙන් පෙම් බැඳෙන, කැමැත්තෙන් පෙම් බැඳෙන්නේ එයාට වඩා ලස්සන කෙනෙක් නැහැ. බැඳලා මාස දෙකකින් පාර යන ගෑනු දිහා බලාගෙන ඉන්නේ නැද්ද? ඒ කියන්නේ මේ මනුස්සයාට එකෙන් සෑයීමටපත් වෙන්න බෑනේ. රාගයේ සෑයීමටපත් වෙන්නේ නැහැ. අම්බ කරලා එකතු කරලා ලෝභයේ සෑයීමටපත් වෙන්නේ නැහැ. කොච්චර පලි ගත්තත් ද්වේෂයේ සෑයීමටපත් වෙන්නේ නැහැ. සෑයීමටපත් වෙන්නේ නැහැ මේකේ නම් මේක සෑයීමටපත් වෙන්නේ රාහත් බෝධියේ. ඒක තේරුම් ගන්න කීයෙන් කී දෙනාද? මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ.
ඒක කියනකොට මිනිස්සු හිතන මුන්ට පිස්සු. මුන් නිකන් කාලා ඔය කියවනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඒක තේරෙනවා කවදාද දවසක. එදාට හිතෙනවා මේ වගේ බුදුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකෙ මෙච්චර ගැඹුරු දෙයක් අපට කිව්වා. අපට මේක වැටහුන්නේ නැහැ. ලෝභ දේශ මොහ රාග කියන එක මේ ලෝකේ උතුම්ම සම්පත් කියලා. අපි ඒවා බදාගෙන හිටියා. අපට කතන්දරේ දැන් තමයි තේරුනේ. දැන් මොකවත් කරන්න බෑ. ප්‍රමාදයි. ඒවට තමයි කමඨාන් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තින්නේ. පුරුදු කරලා වඩලා දැන් පට හැරියොත් කියවෙන්නෙම කැත වචන. දවසට හොඳ වචන දෙකක් පුරුදු කරන්න. අවුරුද්දට 365ව දෙකක් 80 50 හොඳ වචන පුරුදු වෙලා. දැන් අර කැත වචන වල ප්‍රතිශතය අඩු වෙගෙන යනවා. සම්මා වාචාවෙන් පුරුදු කරන්න. දකින්නෙම ද්වේෂෙන් තරහෙන් දකින්න රවාගෙන දකින්නේ. ප්‍රශ්නේ නැහැ. දවසට විනාඩි 5ක් මෛත්‍රියෙන් කරුණාවෙන් දකින්න අත්වලට පුරුදු කරන්න. විනාඩි 5ක් දකින්න. අනේ හරි හොඳයි මේ බෝධිසත්වයේ බලන්න පාරමී. ඕම විනාඩි 5ක් කවුරු හරි කරේ විනාඩි 5ක් දකින්න මෛත්‍රිය. විනාඩි 5 එකතු වෙලා පැය වෙලා දෙක වෙලා තුන වෙලා වරුවක් වෙලා දවසක් වෙලා ඊට පස්සේ පැය 24 මෛත්‍රියෙන් දකින්න ඔය. සම්මා දිට්ඨියම පුරුදු කරන්න. හරි කලබලයි අසංවරයි. පැයක් සංවර වෙන්න දවසට. භාවනා යෝගයේ ඉල්ලන්නේ તો පැයක් ඉන්න. පැය ගිහලා අන්තිම ගාක් ගලක් වගේ ඉන්නේ සංවරව. කම්මන්තේ වායාම කියන්නේ ඕක. ඇහෙන්නෙම වැරදි විදියට. මොනම දෙයක් වුණත් විනාඩියක් දෙකක් එක වචනයක් හරියට ආගන්න. එක වචනයක් මේක තුල දෝෂයක් නැතුව දකින්න පුරුදු වෙන්න. එක වචනයක්. වචන එක තුල වාක්‍ය ඇදලා කෙලින්ම ලොකු විශාල මේ සංදේශ වගේ එකක් ඇදලා කාලයක් යනකොට මේ මනසට හැයෙන්නෙම සම්මාවෙන් යාපතමයි ඇන්නේ. ඇයි? එක වචනයක් යාපතෙන් දකින්න පුරුදු වුණා. ආන්න පුරුදු වුණාම කාලයක් යනකොට මේ මනසට අයාපත් දේවල් හැයෙන්නේ නැහැ. සම්මා සෝතේ මේව පුරුදු කරා. මේකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක වඩන්නේ නැහැ මිනිස්සු. පුරුදු කරන්නේ නැහැ. උවමනාවක් නැහැ. ඊට වඩා අර කාම ලෝකේ ඉඳලා ගුටි කකා වළං වලින් ගුටි කකා පවුල් කන එක, මිනිස්සුන්ගේ බැනුම් ආගෙන දොස් ආගෙන මේ මංකොල්ල කන එක, අතුරාට පලි ගන්න අතුරාව විනාශ කරන්න ජීවිත කාලේ මාන්සියලා මේ මනුස්සයාගේ ජීවිතේම නැති වෙනවා. මේ මනුස්සයාගෙන් පලි ගන්නවා. මේ මනුස්සයා දන්නේම නැතුව. මේ මොකවත් මිනිස්සු තේරුම් ගන්නෑ. කෙටියෙන් කියනවා නම් ලෝකේ කිසිම කෙනෙක්ගෙන් කිසිම කෙනෙකුට පලි ගන්න බෑ. දැන් උපාසක මාත්‍ය වල තඩි බෑව කියමුකෝ. උපාසක මාත්‍ය මම පලි ගන්නෑ. උපාසක මාත්‍ය කලින් අකුසලයක් තිබුණා. ඒ අකුසලෙ ගෙවිලා උපාසක මාත්‍යට. උපාසක මාත්‍යට යාපතක් වෙලා තින්නේ. අයාපතක් කරන්න බෑ ලෝකේ කාටවත්. ප්‍රශංසා කරන උපාසක මාත්‍යට. ප්‍රශංසා කරනකොට උපාසක මාත්‍ය කුසලයක් ගෙවනවා. නින්දා කරනවා. අකුසලයක් ගෙවනවා. එතකොට උපාසක මාත්‍යට මම මොනවා කිරුවත් උපාසක මාත්‍යට යාපත නේද වෙන්නේ? අයාපත කරන ක්‍රමයක් ලෝකේ නැහනේ. ඒක තේරුම් ගන්න බැරි වුණානේ අපට. අපි තාවනිට ටොක්කක් ගන්නාම අයාපතක්. මේ දීපල ටික ගත්තාම මේ ඉඩම මේ බලෙන් ලියා ගත්තාම අතපය කැඩුවාම අයාපත නෑ. එයාට යාපතක් වෙලා තියෙන්නේ. එයා සංසාරේ කරපු අකුසලයන් නිවන් දකින්න බාධකයක් වශයෙන් තිබිච්ච අකුසලයක් මෙතන ගෙවෙනවා. ඒක අපි දන්න. අපි හිතනවා මේක අයාපතක් වෙක නෑ. ඒක දෘෂ්ටියක්. කිසිම කෙනෙකුට අයාපතක් කළ නොහැකි. මොනවා කෙරුවත් එයාට යාපතක් තමයි වෙන්නේ. ඒ යාපත එයා දැක්කොත් එයා ගොඩ යනවා. ඒ යාපත මන් දැක්කොත් මං ගොඩ යනවා. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. මේ විද්‍යාව උපදව ගන්න. මේ දැක්ම උපදව ගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා. මේ ශ්‍රාවකයෝ ඔක්කොම මගේ ලොකු ටීම් එකක් නේ. දැන් මට මොකද මං විනාශ වෙනවා. වැරදියක් මම. ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. කවුරුත් මට අයිති නෑ. උන්වහන්සේලා අපට උපස්ථාන කරන අපි උන්වහන්සේලාට උපස්ථාන කරනවා. මෙතන සහෝදර සංඝ එකක් තියෙන්නේ. කවුරුත් කාගෙත් යටත් විජිතයෝ නෙමෙයි. කිසිම කෙනෙකුට යටත්ව නැහැ. ඔක්කොම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක. මමත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා. අපි ඔක්කොම බුදුන් සරණ යනවා. එහෙම හිටියාම කිසිම මොහොතක වටිනාකමක්, වත්කමක්, නායකකමක් හැදෙන්නේ නැහැ. හැමෝම සරල ජීවිතයක් ගත කරන්නේ. හැමතැනම ඔය කියන ඇලින් දෙටින් තියෙන ඔය කියන බැඳින් තේව දකින්න ඕන. දැක්කම තමයි ලේක නිරෝධ වෙන්නේ. කුසලයේ කොච්චර වටිනවද ඒ වගේම අකුසලයේ වටිනවා. ඇයි? කුසලයේ තුලින් අපේ හොඳ දේවල් ගෙවිලා යනවා. අකුසලයේ තුලින් අපේ තියෙන දුක්ඛයිත දේවල්, නරක දේවල් ගෙවිලා යනවා. දෙකෙන්ම හොඳ දේ තමයි වෙන්නේ. දෙකම එක සමානයි. ඊට පස්සේ ඊළඟ සතිය ඉරිදා වගේ මංකම් වෙනවා. සන්තෝෂයි. මේ කටයුතු ටික කරගන්න. උපස්ථාන කරන්න ගම්පල ස්වාමීන් වහන්සේට කිසිම අඩපාඩුවක් කියන්න එපා. ඒක නැති වුණාට පස්සේ දාන දීලා අරක කරන්න බැරි වුණා මේක කරන්න බැරි වුණා කියලා කම්පා වෙනවට වඩා දානයක් මොකද දුන්නේ ඉන්නකොට හොඳටම කළා කියලා ඒ ආත්ම තෘප්තිය ඇති වෙන පිණිස සියලුම උපස්ථාන ටික දැන් සම්පූර්ණ කරන්න මම එදා දකින්නකොට ආයුෂ වැඩි කාලයක් නැහැ කියලා තමයි දැනෙන්නේ. පිටපො ගමන් අපිට එකපාරට පණිවිඩයක් එන්න පුළුවන්. මේ මොහොත ඕනම වෙලාවක විය හැකියි කියන එක නිතරම සිහි කරන්න.
සනස මේ එහෙම වුණොත් ඒ වගේ දෙයක් කොයි විදිහටද සකසලා අපි කළ යුත්තේ? නෑ අපි සම්මානසිකව අපවත් වීමක් හදබන්. ඒ එකිනෙක සමහර කිසියම් මොකද ලොකුවට තින් සෑයවල් ගාලා කටයුතු කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මගේ අදහස මෙතන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණොත් එහෙම නැති වුණාම ආදානය කටයුතු කරන්න කලින් ගෙවල් වලට දැනුම් දීලා අපවත් වුණා අය මෙන්න බලලා යන්න කියලා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. අරගෙන ඉල ගෙවල් වල සති ගණන් තියාගෙන පාංගලා බටර් පාන් කපලා ආධාර එකතු කරන එහෙම වැඩපිළිවෙලක් අර ගී කට්ටියට කරනවා වාගේ ස්වාමීන් වහන්සේලාට කරන්නේ. උන්වහන්සේලා ඉන්නකොට බොහොම සිල්වත් ගුණවත් බුදුන් සරණ ගියා. අන්තිම මොහොතේ උන්වහන්සේලාගේ කය ආදායම් මාර්ගයක් වෙනවට අපි අනුමත කරන්නේ ඒක බොහොම පිරිසිදු අර හිටියා වාගේ තපස් ගුණය. ඒක රකින්න ඒ විදිහට අපි පූජා භූමියක උන්වහන්සේ තැන්පත් කරලා උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒක මගේ අදහස. බලලා එම කරන්න. සමහර විට ලොකු සාන්නාංශ කියනවා ගොඩාක් කට්ටිය ඉන්න උන්වහන්සේ අසුරු කරපු කට්ටිය යාපනයේ ඉඳලා මේ කට්ටිය ඔක්කොම ගෙන්නන්න ඕනේ. එන්න සති දෙකකට තියාගන්න පුළුවන් මිලින් ගාලා එම්බම් කරන්න ඕනේ. කඩිය කය හොඳට දර කැටයක් වාගේ හොඳට ශක්තිමත් ඉර කරලා තියලා මේ ප්‍රදර්ශනයට තියන්න ඕනේ කියලා වීදුරු පෙට්ටියක වාගේ තියලා සති දෙක තුනක් වෙන්දේසි කරලා හැමෝම පාන් ගෙනවා බටර් ගෙනවා සීනි ගෙන ඒවා වෙනම කබඩ හදලා ඔක්කොම ස්ටොක් කරලා උප්පරිම ආදායම් ලබනකන් තියලා ඕජා ගලන තවත් බේතක් ගාලා තවත් දවස් දෙකක් තුනක් තියලා පිට රටවල ඉන්න කට්ටියවත් ගෙන්නලා උප්පරිම ගබඩාවල උතුරනකන් ලැබලා දැන් නම් මේකයි තියලා වැඩක් නැහැ කියලා පස්සේ පුච්චලා එතනින් පස්සේ අමතකම කරලා දාන ක්‍රමවේදයක් ඇති වෙනවා නම් මං හිතන්නේ ඊට වඩා අකටයුත්තක් උන්වහන්සේට වෙලා නැහැ. ජීවිත මතර ඉන්නකොටවත් එච්චර දරුණු එකක් වෙලා නැහැ. ඒක සැර වැඩි. ඒ දඬුවම සැර වැඩි. ඒක සාමකාමී වෙන්න ඕනේ. අර අපේ මානායකාන්ද්‍ර රේරුකානේ චන්දේමල ඒ මානායකාන්ද්‍ර ලිල්ල තිබුණලු. මට කුකුල් පාන් වල පාම්පත්තු කරන්න එපා. මල් දාලා පාරතර තන්න එපා. පාවඩ උඩින් මාව ගෙනියන්නත් එපා. විශාල වටින පෙට්ටි ගෙනින්නත් එපා. මගේ පැදුරේ හොතපල්ලා. ඒ සිවුරෙන් දවටලා ගැට ගාපල්ලා. දර කෑලි දෙකක් තුන දාලා පුච්චපල්ලා. පාන් දෙකක් තිබුණාම ඇති. මල් හතරක් තියපල්ලා ඒක ඇති. ඕක ලියලා තින අවසාන කැමති පත්‍රේ. කොච්චර ශ්‍රේෂ්ඨද? රේරුකානේ චන්දවිමල නායකාන්ද්‍ර කිව්වම මේ උන්වහන්සේගේ ඒ අවබෝධයේ පොත්පත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස උන්වහන්සේ සරණ ගිය කට්ටිය අදටත් විනය කර්ම වලට පාවිච්චි කරන උන්වහන්සේගේ පොත්පත් උපසම්පදා සීලය කියලා කිව්වම ත්‍රිපිටකය බලන්නේ උන්වහන්සේගේ පොත බලන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් උන්වහන්සේ එහෙම ගියා නම් අපි කවුද? අපි කවුද? උන්වහන්සේට රත්තරන් වලින් මේ පුච්චන්න පුළුවන්. රත්තරන් උණු කරලා පෙට්ටිය හදන්න පුළුවන්. ඒ උන්වහන්සේගේ පැදුරේ හොතපල්ලා. දර කෑලි හතරකින් පුච්චපල්ලා. කිසිම කෙනෙකුට පෝස්ටර් ගාලා දැනුම් දෙන්න මොකවත් කරන්න බෑ. එක පානක් පත්තු කරන මල් හතරක් තියන්න ඇති. චිර සරලයි. ඒවා අපි ආදර්ශයට ගන්න ඕනේ. අම්මතනටම කතා කරලා ගෙවල් වලින් මිනිස්සු ඇවිල්ලා උදේ දානේ වෙනම උයනවා දවල්න මගුල් ගෙවල් වාගේ. අණ්ඩා වලින් උයන්නේ කණ්ඩ ඉන්නවා 200ක් විතර. කැරම් ගානවා බෝරු ගානවා කාලේ කුප්පිය ගාලා බෝතලේ විසි කරනවා. ඉතින් උදේ රෑ දවල් කනවා ඒත් ලව් කරනවා. අනිත් අනාචාරය ඇසිරෙනවා. එක එක පැනලා යන්න කටයුතු කරනවා. මේ ඔක්කොමඩ පාර හදන්නේ ඒක. ඒ මලගේටම පාර හදන්නේ. මලගේ ඉවර වෙනකොට පවුල් 10ක් විතර කැඩිලා. තරණ කොල්ලකල 25 කර නෑ උන් ඔක්කොම අතුරුදන් වෙලා. භාගයට භාගය බීබද්ද වෙලා. භාගයට භාගය බූරුවකාරයෝ වෙලා. බූරුව ගාලා උන් ඒවට උරු වෙලා දැන්. උන්ට ඒව නැතුව ඉන්නත් බෑ. විනාශ වෙලා පරිසරයේම පද්ධතිය. ඒ නිසා ඒ කිසිම දෙයක් ඒ කිසිම චාරිත්‍රයක් එතනදී සිදු නොවන විදිහට කටයුතු වෙනවා නම් ඒ පින තුන්වහන්සේට තමයි අනුමෝදන් වෙන්නේ. මරුණට පස්සේ තකුසලේ කරගාගෙන යන්න ඕනේ නැහනේ. ඉන්න කාලේ කුසල නම් කරගැව්වේ යනකොටත් කුසලයක් කරගාගෙන ගියාද? නමස්කාර පූර්වක පූජනීයව. ඒක සාදු කියලා මේ අලු ටික අරගෙන ඇවිල්ලා පූජා භූමියක තැන්පත් කරන්න ඕනේ. හේතුව සිල්වතුන් ගුණවතුන් ඇතුල් වෙනවා කියන්නේ භූමියට එතන පින් අනුමෝදන් වෙනවා. භාවනා කරනවා කියන්නේ මාර්ගඵල බලාගෙන බී වෙනවා කියන්නේ එතනට පින් අනුමෝදන් වෙනවා. ඒ අලු වලට පින් අනුමෝදන් වෙනවා. එතකොට උන්වහන්සේගේ විඥාණයට ඒක අනුමෝදන් වෙන්නේ. එහෙමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මැරුණා පස්සේ කොණ්ඩේ කපලා ගෙදර තියාගෙන ඉන්නවා වාගේ දත් ටික ගලවලා සෝකෙල්ස් එකේ තියාගෙන ඉන්නවා වාගේ තිබ්බම වැඩක්ම නැහැ. එහෙමත් මිනිස්සු ඉන්නවා. තමන්ගේ කාන්තාව මැරුණාම මේ කොණ්ඩේ කපලා මේ අල්මාරියේ තියාගෙන ඉතින් මේ කට ගන්නවා.